good morning යාළුවෝ හැමෝටම. ඉතින් මාසෙකට විතර පස්සේ ආවලුත් වීඩියෝ එකක් අරගෙන ඇත්තටම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණේ. මේ දවස්වල ඉතින් ඇත්තටම වැඩ වැඩි උදේ 6ට ගිහලා හවස 6ට තමයි ගෙදර එන්නේ. ඒ නිසා ඇත්තටම වීඩියෝ එකක් එන්න වෙලාවක් තිබුණෙම නැහැ. ඉතින් මේ වීඩියෝ එකත් ඇත්තටම මේ පාන්දරින්ම හරි කරන්න හිතුවේ. මගේ බොස් මට කතා කරලා ඇහුවා ඔය දැන් වීඩියෝස් කරන්නේ නැද්ද? අයියෝ වොග් කරන්නේ නැත්තේ? එහෙම කියලා ඉතින් මට හිතුණා පාන්දරින් හරි වීඩියෝ එකක් කරලා දාන්න ඕන මගේ බොස් මට දීපු මොටිවේෂන් එක වෙනුවෙන් කියලා. ඉතින් අද වොග් එක මගේ බොස් මට දීපු මොටිවේෂන් එක වෙනුවෙන්. හරි දැන් අපි ඉතින් කතාවට යමුකෝ. මම මේ උදේ පාන්දරම නැගිටලා පිටට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද සෙනසුරාදා බබට නම් ඉස්කෝලේ නැහැ. හැබැයි මම උදේම නැගිටලා උයන්න තමයි මේ ලෑස්ති. මොකද මම හැමදාම උදේට දැන් කෑම අරගෙන යනවා වැඩට යනකොට. මම මේ හේතුවත් තව චුට්ටක් දුරට ගිහිල්ලා ඔයගලන්ට කියන්නම්. ඉතින් මම අද එළවලු හදන්නේ අල තෙල් දාලා පත්තු වෙනවා. අලවලට කරවල දාලා වෙන මොකොත් එළවලුවක් හදන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම මගේ වීඩියෝ එකත් එක්ක මගේ අද උදෑසන පරිවම ගෙවුණ කොහොමද කියලා බලන්න. ඕගොල්ලෝ බැලුවා නේද අල තෙල් දාලා කියනකොට එකල ගෙඩියයිද කියලා. ඔව් එකල ගෙඩියයි තමයි. ඔය එකල ගෙඩිය ග්‍රෑම් 520ක් තිබුණා. මට හොඳට මතකයි. මම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කලින් වීඩියෝ වලත් කිව්වනේ එළවලු ගන්නකොට ගන්නේ මට ඇති තරමට කියලා. ඉතින් ඔය එකල ගෙඩිය මට හොඳටම ඇති. ඒ එකල ගෙඩිය දැන් ඉතින් ඔය කපලා පොඩි කෑලි වලට ලුණු ටිකක් එහෙම කපලා දාලා ඒකට ඕන කරන කෑලි මිරිස් අමුතුන පහ කහකුඩු ලුණු එකතු කරගෙන තෙල් දාගන්න තමයි හදන්නේ. ඔගොල්ලෝ අල තෙල් දානකොට කරපිංචායම දාලා පොඩ්ඩක් වතුර සාමාන්‍ය ගානකට දාලා තෙලෙන්ම වගේ බැදලා ගන්න. මාර රහක් තියෙන එකට බල කරවල ටිකකුත් දාගන්න. එතකොට පුදුම රහක් තියෙන්නේ. මම ඒ විදිහට මේ අල තෙල් දාන්න ඉගෙන ගත්තේ මගේ හස්බන්ඩ්ගේ අම්මගෙන්. දැන් පොඩ්ඩක් මට එයාගේ අල තෙල් දාන රෙසිපිය පුළුවන්. මේ ඒකයි මම ඔයගොල්ලොත් එක්කත් බෙදාගත්තේ. ඔයගොල්ලොත් හදලා බලන්නකෝ එහෙම හරිම රසයි. අලේක තෙල් දාන උමනා කරන කරවල ටිකත් ওই විදිහට සෝදගෙන චාතියක් අරගෙන සෝදලාම ලිපේ තියාගත්තා. දැන් ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ අපිට ගෑස් නැහැනේ. ගෑස් තිබුණ කාලෙවත් මම ගෑස් එකක් ගෙනාවේ නෑ. ඉතින් දැන් මේ දවස්වල ලිපේ තමයි උයන්නේ. ලිපේ උයන එකත් හොඳයි ඉතින්. වර්ණරකම නෑ. චාතිය රත් වීගෙන එනකොට පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික රත් වීගෙන එනකොට කරවල ටික බෙදෙන්න දානවා. අනේ සකෝ ඕගොල්ලෝ අපිට අල තෙල් දාන්න කියලා දෙන්න ඕනේ. අපි දන්නවා කියලා දීතුවේ. හරි දන්නවා තමයි ඉතින්. මම ඉතින් මේකට කියන්න ඕනේ නිසා කිව්වේ. කැමති නම් ආගෙන බැරි නම් යන්න. sorry. ඕගොල්ලෝ හැමෝටම මම විහිළුවක් කරේ. ඉතින් ඔහම කරවල ටික බැදෙන්න දාලා කරවල ටික බැදීගෙන එනකොට අබෑට ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ අල ටික එකතු කරගෙන සාමාන්‍ය ගානට වතුර ටිකක් තියලා මද ගින්දරේ තැම්බෙන්න තියුවා. මද ගින්දරේ තැම්බෙන්න මේ තියුවන් පස්සේ පුදුම රහක් තියෙන. මම ඔයාලට අර කලිනුත් කිව්වේ ගින්දර ටිකක් ඇදලා තියලා මම යනවා ඊට පස්සේ මගේ ඉතුරු වැඩ ටිකට. අල ටික තැම්බෙන්න තියලා මං ආවා පොඩ්ඩක් එළියට.
දැන් නම් එළිය වැටිගෙන එන්නේ. කොහමද අපේ ගෙදර ඉස්සරහා දොර ගාවට තියෙන view එක? ලස්සනයිනේ. කොළම කොළ පාට පරිසරයක් තියෙන්නේ. මේ දවස්වල චුට්ටක් වහිනවනේ. ඒ නිසා පරිසරය පොඩ්ඩක් ලස්සනයි කොළ පාටයි. ඉතින් ওই විදිහට තමයි අපේ ගෙදර ඉස්සරහා දොර ඇරියම උදේ පාන්දරට පේන්නේ. හරි ලස්සනයි. තව චූටක් ඉස්සරහට ගියාම මම ඕගොල්ලන්ට පෙන්නන්නම්කෝ පුංචි හපංකමක් කරලා තියෙනවා. බලාගෙන ඉන්නකෝ. ඉතින් ඊට කලින් මම අද වෙලට ඇඳගෙන යන්න ඇඳුමක් තෝරගත්තා. මොකද අද සෙනසුරාදා නිසා අපිට කැෂුවල් තමයි යන්න තියෙන්නේ. කැමති නම් කැෂුවල් යන්න පුළුවන්. නැත්නම් යුනිෆෝම් එකෙන් යන්න පුළුවන්. ඉතින් මම අද කැෂුවල් තමයි යන්නේ. කැෂුවල් යන්න ඇඳුමක් තෝරගන්න ඕනි. ඇඳුමක් තෝරන්න ගියන් පස්සේ තමයි එපා වෙන්නේ. මොකද මගේ පිස්සන් කොටුවේ පිස්සෙක්ගේ වගේ රෙදි ටික හැම තැනම දාලා නවා ගන්න වෙලාවක් නැතුව. ඉතින් මම අද ඇඳගෙන යන්නේ ඔය ඇඳුම ඩෙනිමයි ටී-ෂර්ට් එකයි. ඩෙනිමයි ටී-ෂර්ට් එකයි ඇඳා වුණත් මම ටී-ෂර්ට් එක අනිවාර්යෙන්ම අයන් කරනවා. ඩෙනිමත් සාමාන්‍යයෙන් පොඩි වෙලා වගේ තිබ්බොත් පොඩ්ඩක් අයන් පාරක් දානවා. හැබැයි ඩෙනිම පොඩි වෙලා තිබුණේ නැහැ. ටී-ෂර්ට් එකත් පොඩි වෙලා තිබුණේ නැහැ. හැබැයි අර අපි අල්මාරියට නවලා දාපු නැවුම් පාරවල් තියෙනවනේ. ඒ නිසා මං අයන් කරලා තමයි ඇඳගෙන යන්නේ. ඒක අපේ අර පර්සනැලිටි එක ඉස්මතු කරලා පෙන්වන්න කියන්නේ අපි ලස්සන කරන්න වැදගත් කරන්න වගේ හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඇඳුම ওই විදියට අයන් කරලා තියලා කේල් කොලයක් කපා ගන්න යන්න ඕන. අද බත් එක අරගෙන යන්න. එන්නකො මං අර කිව්ව හපංකම පෙන්වන්න. පේනව නේද? ඊරය අපේ වත්තට අලිරාලලා පැනලා කේල් ගස් ටික ඔක්කොම පෙරලලා රැනින්දෙන් ඇරෙනකොට පාන්දර එකමාරයි. ඔය කේල් ගහ කනකොට තමයි හැරුණේ. ඉතින් ලයිට් එක දාලා යන්න යන්නකොට පස්සේ අලිරාලලා දෙන්නම ගියා. හැබැයි ඉතින් කේල් ගස් 5ක් විතර කාලා තමයි ගියේ. ඔන්න පේනව නේද? එහා පැත්තේ වත්තටත් අරගෙන කේල් අතු. ඔන්න ඔතනින් තමයි ගියේ. අලිය මහා ලොකුයි වුණාට චූටි ඉඩකින් තමයි ගිහින් තියෙන්නේ. අනේ දෙවියනේ මගේ වත්තට කරලා තියෙන විනාශයක්. පේනව නේද? ඇත්තටම මම කිව්වට අනේ දෙයියනේ මගේ වත්තට කරලා තියෙන විනාශයක් කියලා මගේ හස්බන්ඩ් තමයි මහන්සි වෙලා ඔය හිටවන්නේ. දැන් ඉතින් ওই පඬිත කතා ඔක්කොම කියනින් ගමන් කේල් කොලේකුත් කපාගෙන ඇවිල්ලා කේල් කොලේ තවල තියලා කෑම එක උතන්න කලින් මුණ සෝදන්න යන්න තමයි මේ හදන්නේ. කේල් කොලේ තවලා බත් එකක් කොතලා බෑග් එකට දාගත්තම පුදුම සුවඳක් තියෙන්නේ. දැන් අලේකත් මේ වෙනකොට හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අලේකත් බාලමම කේල් කොලේ තවලා තියලා මොන සෝදගෙන ලෑස්ති වෙන තමයි මේ හදන්නේ. යමුකෝ දැන් අපි ඉතින් ලෑස්ති වෙන්න. කීව ඉඳලා වැඩට යන්න පරක් වුණොත් එහෙම ආදී ඉතින් ලේට් කපා ගන්න තමයි වෙන්නේ. මං ඔයාලට කිව්වනේ මම වැඩට කෑම එකක් අරන් යන්නේ හේතුව කියන්නම් ඉස්සරහට කියලා. ඉතින් අපි දැන් ලෑස්ති වෙනින් ගමන් ඒක කතා කරමු. මම දැන් ඉස්සර නම් වැඩට යනකොට උදේට වෙලා ගෙදර ඉඳලා කාලා තමයි ගියේ. ඊට පස්සේ අපිට උදේ 10:00ට ආපහු එහෙන් කෑම දෙනවා. ඒවත් කනවා. ඊට පස්සේ හවස ගෙදර එනවා. ඇවිල්ලා 6ට විතර ඊල්පත් තිබුණොත් ඒවත් කනවා. ඊට පස්සේ ආපහු එලා 7:00ට විතර 8ට විතර ආපහු බත් කනවා. ඕම තමයි මගේ කෑම රටාව ගියේ. හැබැයි මට තේරුණා මම හුඟක් මහත් වෙලා කියලා. ඒ නිසා මම තීරණය කරා උදේට කාලා ගිහිල්ලා අපම වැඩපලෙන් කන්නේ වතුර විතරක් බොනවා. ආපහු රැට ඇවිල්ලත් මොනවා හරි සුළු දෙයක් කනවා. ඒකත් බොහොම පොඩි ප්‍රමාණයක් කියලා. ඉතින් දැන් මම ඒක කරන්න පටන් අරගෙන සතියක් විතර ඒකට පුදුම සෑල්ලුවක් දැනෙනවා. ඉතින් මේක හරි ගියොත් මම ඕගොල්ලන්ටත් කියන්නම්.
ඉතින් කතා කර කර මං කෑමෙකුත් බෙදාගත්තා. ඊරේ හදපු පණ්ඩක් වගේකුත් තිබුණා. ඒවත් දාගත්තා. මොකද දැන් ගිහපු ගමන් මොක කන නිසා. මේ ඇත්තටම ওই බත් එක අරගෙන ගියාට ඕක විතරක් නෙමෙයි මගේ යාළුවා තව බත් ගේනවා. ඉතින් අපි ඔක්කොම ওই බත් එක එකට දාලා තමයි කන්නේ. ඉතින් මගේ ඩයට් ප්ලෑන් එක හරි ගියොත් මම ඔයගොල්ලන්ට කියන්නම්කෝ. ඉතින් මම ඔය ඇඳගෙන ඩෙනිම් එකත් මට හිරට තිබුණේ දැන් නම් චුට්ටක් අඳින්න පුළුවන්. පේනව නේද? මගේ කෑම එකේ ලොකු මගේ නෙමෙයි අපේ. ඉතින් මම දැන් යන්න තමයි හදන්නේ. මම යනකොට බබත් කිව්වා මේ යමු මමත් එන්නම් අම්මේ පාර ගාවට කියලා. ඉතින් එයා තාම මගෙත් එක්ක පාර ගාවට යන්න. දැන් ඉතින් වැඩට යන්න තමයි හදන්නේ. එයාත් ඉතින් පාර ගාවට ඇවිල්ලා මට බායි කිය පාරේට වෙලා හිටගෙන ඉන්නවා. දැන් උදේම නිසා ඉතින් අර රෑ ආපු අලිරාලලා ඒද බයයිද කියලා මං එයාට ඉක්මනින් යන්න කිව්වා. ඉතින් පාරට ඇවිල්ලා ට්‍රාන්ස්පෝර්ට් එක එනකන් ওই විදියට ඉඳියා. ට්‍රාන්ස්පෝර්ට් එක ආවට පස්සේ අපි වැඩට යමුකෝ. ට්‍රාන්ස්පෝර්ට් එක ඇවිල්ලා මම වැඩපළට ආවා. දැන් ඉතින් කැන්ටින් එකට ඇවිල්ලා අත එහෙම සෝදගෙන යාළුවෝ ටික එනකම් ටේබල් එකෙන් වාඩි වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ නැතුව කන්න බෑනේ. ඒගොල්ලොත් මං එනකම් බලාගෙන ඉන්නවා. මමත් ඒගොල්ලෝ එනකම් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් දැන් නම් ඇවිල්ලා ඒගොල්ලෝ අද ඔතන 2:04ක් විතර අඩුයි. මොකද අපේ ලයින් එක අද ඕපන් වෙලා නිසා ඒගොල්ලෝ නිවාඩු. ඒගොල්ලෝ නිවාඩු වුණාට ඉතින් අපි 3-4 දෙනා එකතු වෙලා ඔක කෑවා. පේනා නේද ෆෝන් එක කරවනවා එක. මාවත් පොඩ්ඩක් පේන්න කියලා. එකට කන කෑම එක තමයි හුඟක් රහ. මම නම් හිතන්නේ. ඔයාලා මොකද ඒක ගැන හිතන්නේ? ඔය වෙලාව වෙනකොට අපේ අනිත් යාළුවත් ආවා. එයාගේ කෑම එකත් අරගෙන එයා දැක්ක වීඩියෝ වෙනවා කියලා. ඉතින් අපි ආපහු ඉතින් කෑම කන වීඩියෝස් ගත්තේ නෑ. මොකද කෑම කනවා වීඩියෝස් කරන්නයි දෙකක් බෑනේ. මේ නිසා කෑම කෑවා. කෑම ටික කාලා පොඩි කතාවක් දාගෙන එහෙම ඉඳලා එහෙමීට අපි ඇතුළට යමු. ඔය වෙලාවේ මං ඔය කට්ටියම මගේ පැත්තට ආරවගෙන අතිනුයි කටුනුයි කියන්නේ ඊයේ අපේ වත්තට අලිරාලලා ආපු එක. ඉතින් ඔය අක්කමන්ට පස්සේ කියනවා අලිරාලලා දෙන්නෙක් ඇවිල්ලා ඔච්චර කෑ ගහනවා අපේ ගමට හැමදාම අලිරාලලා එන අලිරාලලා ගැනම කොහොම කියන්න ඕනද කියලා. ඒකත් ඇත්ත තමයි. පේනව නේද? හිතේ ෆොටෝ ගන්නවා කියලා. හොඳට ඉනායිලා ඉන්නවා. දැන් ඉතින් ෆිංගර් ප්‍රින්ට් එකක් තියලා ප්ලෝ එක ඇතුළට යන්න තමයි හදන්නේ. ප්ලෝ එක ඇතුළේ නම් මම මුකුත්ම වීඩියෝස් එහෙම ගත්තේ නෑ. එන්නකො අපි ලයින් එකට යන්න. ඔය ඉතින් මම එනකොට ඇවිල්ලා හිටපු මගේ ළමයි ටික. අනේ ඉතින් ෆෝන් එක දැක්කොත් බයි කියන්න කිව්ව ගමන් බයි කියනවා. ෂෝක් ටික. මෙයා මේ හැඩ වැඩ දාලා කියන්නේ එයාගේ ගවුම ගැන. දැන් එයා තාලෙකට ඇවිල්ලා මගෙත් එක්කම ඉඳලම දැන් මේ ෆෝන් එක දැක්කොත් ඇති. ඉතින් දැන් වෙලාව 10:00ට 10:45 විතර ඇති අපේ කෑම ටයිම් එක. ඉතින් මම කෑම කන්න යන්නේ නැහනේ. ඔයගොල්ලන්ට මම කිව්වනේ. ඉතින් මෙයා මට කතා කරලා කිව්වා එළිය ඔන්චිල්ලාව බැඳලා තියෙනවා. ඔන්චිල්ලාව අදින්න එන්න කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ලන්ච් ටයිම් එක ඉවර වෙනකන් ඔන්චිල්ලාව පැද්දා. ඔහම වෙලාවල් හැමදාම එන්නෙත් නෑ. ඔහම දවස් හැමදාම එන්නෙත් නෑ. අනික ඔය ඉන්න යාළුවා මේ සති 2-3 විතරයි වැඩට එන්නේ.
ඉතින් ඇත්තටම ඒක නම් දුක හිතෙන කාරණාවක්. මොනා කරන්නද ඉතින් රස්සාවට එනවා දාලා යන්න වෙනවා. අපේ එක එක පෞද්ගලික හේතුන් මත දුකෙන් උනත් සමහර බැඳීම් වලට අපිට සමුදෙන්න වෙනවා. ඉතින් ওই විදිහට ඔන්චිලාව පැද ඉඳලා කට්ටියත් එක්ක කතාව දාගෙන hina වෙවි හිටියා. ඇත්තටම යාළුවොත් එක්ක ගෙවෙන මොහොතවල් හරිම සුන්දරයි. එක යාළුවෙක් තෝරගන්න නැතුව හැමෝම යාළුවෝ කරගෙන ඉන්නකොට තවත් සුන්දරයි. මොකද එක්කෙනෙක් මැත්තේම ඉන්නවට වඩා හැමෝම යාළුවෝ කරගෙන හැමෝගෙම අදහස් බෙදාගෙන හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නකොට තමයි යාළුකම් වල උනත් සුන්දරත්වය වැඩි. ඉතින් මං ඊට පස්සේ මුකුත් වීඩියෝ කරේ නැහැ. මං ඉතින් අදට වගේ එක ඉවර කරන්නම් මේ විදිහට මගේ සෙනසුරාදා උදෑසන වරුව ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මං අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි. Bye.